හරි ඉතින් මම අද දාපු පෝස්ට් එකේ ඇනලයිස් එක කරගන්න විදිහ තමයි මම මේ කියන්නේ අද. ඉතින් මම පෝස්ට් එක දැම්මේ ඔයාලා ඇනලයිස් කරන විදිහ පොඩ්ඩක් බලන්න. කවුරුත් ඉතින් රියැක්ට් කරලා රිප්ලයි කරලා නැහැ. හරි කමන්නේ අපි බලමු මම කොහොමද මේක ඇනලයිස් කරගන්නේ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩර් කෙනෙක් විදිහට. ඉතින් අපිට පේනවා මේක කන්ටිනියු ලස්සන අප් ට්‍රෙන්ඩ් එකක් යනවා. ඉතින් එතන ඊට පස්සේ ඇකියුමුලේෂන් එකක් වෙලා දිනවා මෙතන මේ ඒරියා එකේ. ඊට පස්සේ මාකට් එක ඇග්‍රෙසිව් විදියට අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී මට පේනවා සාමාන්‍ය අපි කැන්ඩල් බලුවොත් එම value gap කියන්නේ. ඉතින් ඒ වගේ හොඳ බොඩි එකක් තියෙන කැන්ඩල් එකක් උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මෙතන කොහොමද මේක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට මම ඔන් කරගන්නවා ඉස්සලාම order flow volume profile indicator එක. මේක කැන්ඩල් එකේ තියෙන වොලියුම් එක කොහොමද ඩිස්ට්‍රිබියුට් වෙලා කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙදි මේ කොළ පාටින් තියෙන බයින් වොලියුම් සහ පර්පල් කලර් එකෙන් තියෙන සෙලින් වොලියුම්. ඉතින් ඉස්සෙල්ලාම අපි අපිට පැහැදිලිව පේනවා දැන් මේ හරිය බලන්න පර්පල් කලර් ඒ කියන්නේ සෙලින් වොලියුම් සෙලර්ස්ලා මේ හරිය ලොකු සෙලර්ස්ලා ඉඳලා තියෙනවා. ඉතින් මෙතන පහළ අපිට පේනවා ලොකු බයස්ලා ඉඳලා තියෙනවා. එතකොට අපි දැනට මේ ඒරියා එක සෙට් කරගන්නවා අපිට බයස්ලා ඉන්න නිසා right මේක කියනවා මේක ඩීප් chart platform එක තමයි යූස් කරන්නේ. ඉතින් හරි ඊට පස්සේ අපි මේක තව කන්ෆර්ම් කරගන්න මම footprint chart එක ඕපන් කරගන්නවා. එතකොට මේකෙදි වම් පැත්තේ ඉන්නේ sellers ලා ඒ කියන්නේ මේ පැත්තේ දකුණු පැත්තේ ඉන්නේ buyers ලා. එතකොට බලන්න මේ කැනල් එක අපි බලනකොට සාමාන්‍යයෙන් මේකේ ගොඩක් කොයි පැත්තද ස්ට්‍රෝං කියලා ඔයගොල්ලන්ට පැහැදිලි බලමටම මේක පේනවා. එතකොට මේ පැත්තේ sellers ලා නැතිම තරම් තමයි මේ හැරි. එතකොට ගොඩක් මේ පැත්තේ ස්ට්‍රෝං chart එක අපි බලපුව ගමන් අපිට තේරෙනවා බලමට. ඉතින් ඒ ස්ට්‍රෝං ඒරියා එකෙත් වැඩිම ලොකු වොලියුම් එකක් තියෙන්නේ මේ හැරි. මෙතන 63යි මෙතන 69යි right 69යි. හරි ඊට පස්සේ අපි දැන් දන්නවා මේ කැනල් එකේ මෙතන තමයි ස්ට්‍රෝං පොසිෂන් එක. එතකොට අපි මොකද්ද කරන්නේ මාකට් එක උඩට ගියාට මාකට් එක රීටෙස්ට් වෙනකන් අපි බලන් ඉන්නවා right. අපි පොඩ්ඩක් zoom out කරලා මාකට් එක මේ හරියට රීටෙස්ට් වෙනකොට අනිවාර්යෙන් මෙතනින් මේ වගේ රිජෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන වොලියුම් එක වැඩි හින්දා ඒ කියන්නේ මෙතන ඉන්න බයස්ලා ආයි මෙතනින් පල්ලෙලා නැති වෙන්න මාකට් එක ඩිෆෙන්ඩ් කරනවා. එතකොට මේකෙදි අපි ගන්නෙ අනිවාර්යෙන් ෆස්ට් ටච් එක විතරයි ගන්නෙ මාකට් එකේ. දෙවෙනි පාර ගන්න. ඒ කියන්නේ ෆස්ට් මේ වගේ ටච් වෙනකොට අපිට හොඳ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මේකේ ටේක් ප්‍රොෆිට් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ හැරේ ලොකු සෙලර් කෙනෙක් ඉන්නවා right. එතකොට මේක අපිට අපේ ටේක් ප්‍රොෆිට් එක විදිහට ගන්න පුළුවන් මේ ඉන්න සෙලර් right. එතකොට මේ හැරේ තමයි සෙලර්ස්ලා වැඩිපුර ඉන්නේ. ඉතින් මේ වගේ හොඳ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මෙතන පිප්ස් 30ක් තියෙනවා. ඉතින් මේ වගේ පළවෙනි ට්‍රේඩ් එක මෙහෙම ගන්න පුළුවන් right. ඊට පස්සේ අපි දෙවෙනි ලෙවල් එක බලුවොත් මෙතන අපි ඒක ඉස්සරහට යනකොට මෙතනදී හරි මේ තියෙන අපේ දෙවෙනි එන්ට්‍රි එක අර අතන තිබ්බ ලොකු බයින් වොලියුම් එකත් එක්ක සෝන් එක මේක කන්ෆර්ම් වෙනවා. ඉතින් මෙතනින් අපිට බයි එකක් ගන්න පුළුවන්. මෙතනදිත් ඒ වගේම හොඳ රේෂියෝ එකක් ගන්න පුළුවන් risk reward. ඉතින් මේකෙදි අපි ටේක් ප්‍රොෆිට් එක මම සාමාන්‍යයෙන් ගන්නෙ මට හම්බෙන ඊළඟ බැරියර් එක. එතකොට අපි මෙතන මෙහෙම වොලියුම් ප්‍රොෆයිල් එක ගාලා බලුවොත් එහෙම right මේකේ value area POC එක හරි value area low එක උනත් ගන්න පුළුවන්. safe විදිහට trade එකෙන් exit වෙනවා නම්. ඉතින් එතකොට අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා right. මෙතන entry එක. එතකොට මෙතන තමයි මේකේ value area low එක තියෙන්නේ. ඉතින් value area low එකෙන් මම exit වෙනවා trade එක. මේ වගේ හොඳ trade දෙකක් මෙතන තියෙනවා. ඉතින් මේක මම යූස් කරන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා මේක සාමාන්‍යයෙන් candlestick එකක් බලලා අපිට මෙච්චර ඩීප්ලි අයිඩියා එකක් ගන්න බෑ මාකට් එක ගැන.
ඉතින් ඒ නිසා තමයි මේක ඔඩොක්ලෝ වැදගත් වෙන්නේ ට්‍රේඩින් වල කරනකොට. ඉතින් ඔයගොල්ලෝ හිතන්න දැන් සාමාන්‍යයෙන් normal candle එකක් බලලා අපි value gap එක වලට අපිට දන්නේ නැහැ කොතනද හරියටම entry එක ගන්න ඕනේ, කොතනද volume එක වැඩි, කොතනද volume එක අඩු, මොකක්ද අපි ඒ කියන්නේ enter එක trade එකට enter වෙන හේතුව හරියටම හොයාගන්න බෑ අපිට. ඉතින් මේ වගේ dataත් එක්ක ඔයගොල්ලොන්ට යනකොට market එකේ ඔයගොල්ලොන්ට තියෙන risk එක අඩුයි, reward එක වැඩි, chance එක ගන්න තියෙන. ඉතින් thank you video එක බලුවට. අපි බලමු ඉස්සරහට කොහොමද මේ වගේ videos තව ඉදිරියට ගේන්න. ඔයගොල්ලෝ බලන්න, ඇනලයිස් කරන්න, දන්න දේවල් තියෙනවා නම් අහන්න. group එකේ active ඉන්න members ලාට මම කැමතියි. ඉතින් ඒ හින්දා post එකක් දාපුවම react එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට තමයි healthy group එකක් community එකක් හැදෙන්නේ. ඉතින් thank you.